ලොකු කුකුල් කකුලක් නම් තියෙනවා මේ. පාරු නෑ. නිකන් රයිස් එකක් හම්බුණා. මම හිතුවා ඉතින් ෆුඩ් රිවිව් එකක් කරත් හොඳයි කියලා. මේක වෙලෙන්දැන්නීමක්වත් එහෙම නැත්නම් මේක කාටවත් මඩ ගහන්නවත් කරන වීඩියෝ එකක් නෙමෙයි. මට නිකන් හම්බෙච්ච විදිහට මම කියන රයිස් එක. ඉතින් නිකන් හම්බෙච්ච රයිස් එක මට හිතුණා පොඩ රිවිව් කරලා බලන්න හොඳයිද ඔයාලගේ අදහස් කොහොමද කියලා ගන්න. අද කාලේ තියෙන රයිස් එක කොහොමද කියලා සසඳලා බලන්න. නිකන් හම්බෙච්ච එක ලාභද පාඩුද කියලා බලන්න තමයි මේ රාස් තියෙන්නේ. එහෙනම් රයිස් කන්න බලාගෙන ආසාවෙන් ඉන්න සෙට් එකම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න අපිව. එහෙනම් අපි යන් බලමු මේක කොහොමද රසයිද නිකන් හම්බුන එකට පාඩුද ලාභද කියලා. නුවන් කේටරින් කියලා තැනකින් තමයි මේ රයිස් එක අරගෙන තියෙන්නේ. මේකේ අපි බලමු හොඳ නරක කොහොමද කියලා. මට මේක හම්බුනේ කොළඹදී. මම කොළඹ ෆන්ක්ෂන් එකකට ගියාම තමයි මට මේක නිකන් හම්බුනේ. අපි එහෙනම් බලමු මේක හොඳයි නම් හොඳයි කියනවා, නරකයි නම් නරකයි කියනවා. සුවඳ නම් හොඳයි. පැකිං එක හොඳට තියෙනවා. මේ වටේටම හොඳ පැකිං එකක් තියෙනවා, ලස්සන පැකිං එකක් තියෙනවා. පැකිං එක ගැන නම් කියන්න වරදක් නැහැ. ඇත්තටම මම දන්නේ නැහැ මේ රයිස් එක කීයක් වෙනවද කියලා. අපි දිගහැරලම බලමු මේ රයිස් එක කීයක් වටේද කියලා. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මේ රයිස් එක කීයක් වටේද කියලා. මම කාලේ වෙලා බලලා කියන්නම් මේ රයිස් එක කීයක් වටේද කොහොමද කියලා. මම නිකමට කියන්නම් ගෙස් කරලා. ඇත්තට මම දන්නේ නැහැ මේක මට නිකන් හම්බෙච්ච එකක් හිතවා මේ කියන්නේ. ගාන මම දන්නේ නැහැ. අපි ගෙස් කරලා බලමු ගාන කොහොමද කියලා නේද? ඔයාලා කමෙන්ට් එකකුත් දාන්න බලන්න. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේක කීයක් වටේද කියලා. අපි බලමු එහෙනම් කොහොමද කියලා. ඔන්න අපි ලියලා බලන්න යන්නේ. ඔන්න රයිස් එක තියෙන්නේ මෙන්න එහෙම. ලන්ච් සීට් එකකට දාලා තියෙන රයිස් එක. මෙන්න මේ විදිහට තමයි රයිස් එක තියෙන්නේ. මම හිතන්නේ චිකන් කෑල්ලක් තියෙනවා. චිලි පේස්ට් ටිකක් තියෙනවා. අනිත් ඒවා මම හිතන්නේ බටමෝජු තියෙන්නේ. බටමෝජු තියෙන්නේ. පොඩ්ඩක් කාලා බලමු අපි කොහොමද කියලා මේකේ රස. මොනවා නැත්නම් රයිස් එකේ ලොකු කුකුල් කකුලක් නම් තියෙනවා මේ. ලොකු කුකුල් කකුලක් නම් දීලා තියෙනවා පාඩු නෑ. බලමු මේක කොහොමද දන්නේ රස බලමු. කාලා ටේස්ට් එක බලමු අපි කොහොමද කියලා. චිලි පේස්ට් තියෙනවා. සම්බද කොහොමද දන්නේ මම හාල් ගැන වැඩි දන්නේ අර රයිස් හදන හාල් එක නෙමෙයි තියෙන්නේ. මෙතන බටමෝජුත් එක්ක මොනවා හරි තව දෙයක් තියෙනවා. බලමු කාලා. ඔක චිකන් එක. තවරක් කලබල. මේක ඉතින් තනිකර පැණි රසක් විතරයි එන්නේ. ඒ තරම් අර රයිස් එකක් කියලා ලොකු ක්වොලිටියක් නෑ. පැණි රසක් විතරයි එන්නේ ඇත්තටම. පැණි රසක් විතරයි එන්නේ. මොනවද මන් දන්නේ නැහැ තියෙනවා මේව නම් මොනවද කියලා හොයාගන්නත් නැහැ. බටමෝජුත් එක්ක තියෙන්නේ. මොනවද මන්ද? මෙහෙමයි. මට මේක නිකන් හම්බෙච්ච නිසා මට මේක ගාණක් කියන්න බෑ. ඒකට මම නිකන් ගෙස් කරන්න. රුපියල් 250ක් උඩරම 300ක් වටි. ඊට වඩා නම් වටින්නේ නැහැ. ඇත්ත කියන්න ඕනේ. මම හිතන්නේ රුපියල් 250ක් 300ක් වගේ නම් මේක ගන්න කෙනෙකුට පාඩු නෑ. නැත්තම් ඊට වඩා නම් ඉතින් හරියන්නේ නැහැ. ඔයාලා පොඩ්ඩක් ගෙස් කරන්න මේ කීයක් වටේද කියලා. මේ බත් නිකන් වේලිලා. බෑ ඒවා හරියන්නේ නිකන් මේ පිටි වගේ. පේනවද? හරියන්නේ නැහැ. මම හිතන්නේ උණුනුවේ බත් එක තිබ්බට නිවිච්ච ගමන් මේ කිරිබත් තේලනවා වගේ තමයි ඉතින් මේ පේනවනේ. කන්න බෑ. අර කිරිබත් තේලනවාම තියෙන්නේ. ඔයාන් මේ වගේ තමයි මේ තියෙන්නේ. මේ නිකන් මෙයා වෙලා මේ කන්න බෑ. මෙයාලා අඩු බජට් එකෙන් දන්නේ ගෙන්නුවේ. ඉතින් ඒ හින්දා මොකොත් කියන්න බෑ. මොකද අඩු බජට් එකට දෙන්න පුළුවන් මෙච්චර දන්නේ නැහැ. ඒ හින්දා සමහරක් විට එහෙම වෙන්න පුළුවන්. නැත්තම් සෙට් නැහැ තරම්. මම හිතන්නේ මේකේ තරම් වටි කියලා රුපියල් 250කට වගේ නම් වටිනවා. මොකද ලොකු චිකන් කෑල්ලක් තියෙනවා මේ. තටි චිකන් තටි කකුලක් තියෙනවා.
ඒ අරින්න ලොකු වටිනාකමක් නැහැ මේක. ඔයාලා ගෙස් කරන්න. වැඩක් නැහැ මට නම් සෙට් නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. සෙට් නම් සෙට් කියනවා මේක තනිකර පයින් රසක් විතරයි තියෙන්නේ. හරියන්නේ නැහැ බත් එක. ඔයාලා ගෙස් කරන්න කොහොමද කියලා. කමෙන්ට් එකක් දාන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න. එහෙනම් අනිවාර්යයෙන්ම දිගටම අපිත් එක්ක රැඳෙන්න. ජය වේවා.